අපි දැන් මේ පැක් කරන්නේ UV grow bag වගේක්. සයිස් එක 16 UV grow bag එක. ගේජ් එක 350. මේ කස්ටමර් ඉල්ලලා තියෙන්නේ බලංගොඩට ඕඩර් එක. grow bag 1000ක්. බොක්ස් එකක් අරගෙන පිළිවෙලට grow bag ටික අහුරලා ඕන්න දැන් පික්මි එකක් දාගෙන නුගේගොඩ ටවුන් එකේ ඉඳන් අපි පෙටාවලට යන ගමන් ඉන්නේ. පෙටාවල 4 වෙනි හරස් වේදෙනත් අපි ආවා. මෙතනින් අපි වාහනේ දැම්මා කියන්නේ ආයෙත් පැය දෙක ගානකට අපිට එළියට යන්න හම්බෙන්නේ නැහැ. අඩුම පැය දෙකක්වත් යනවා මෙතනින් වාහනේ අරන් එළියට දාගන්නවා කියන්නේ. 4 වෙනි හරස් වීදියේ කෙරවලම හොයාගෙන ගිහිල්ලා අපි වාහනේ ගාවට දැන් ඕන් ලං කරා. කස්ටමර් කෙනෙක්ට මේකේ වාසිය තියෙන්නේ මේ වගේ ගොඩාක් ස්ටොක් එකක් ගද්දී ලොකු ස්ටොක් එකක් ගද්දී එයාට මේ වගේ බඩු ප්‍රමාණයකට යන්නේ රුපියල් 250 300ක්. මේකේ බර කිලෝ 20ක් 30ක් විතර තියෙනවා. ඕන්න අම්බලන්ගොඩ ට්‍රාන්ස්පෝර්ට් එක හොයාගත්තා. මෙන්න මෙතන තමයි ට්‍රාන්ස්පෝර්ට් ලොරිය තියෙන්නේ. ඔන්න ලොරියටත් බඩු ටික දැම්මා. 4 වෙනි හරස් වීදියේ මම මේ ආවි දැන් 5 වෙනි හරස් වීදියට. බණ්ඩාරවල ට්‍රාන්ස්පෝර්ට් සර්විස් එක තියෙනවද කියලා බලන්න. අද යාලා නැහැලු. ඒ නිසා ඊළඟ දවසේ අපි ඇවිල්ලා ඒ බඩු ටික දානවා. සාමාන්‍ය ට්‍රාන්ස්පෝර්ට් ලොරියකට බඩු ටික දාපුවහම පහවදා වෙද්දී අදාළ නගරයට යනවා. ලංකාවේ ඕනම තැනකට මේ පෙටාවලින් ට්‍රාන්ස්පෝර්ට් ලොරි තියෙනවා. අපි ලංකාවේ ඕනම නගරයකට මේ වගේ ට්‍රාන්ස්පෝර්ට් ලොරි හරහා බඩු එවනවා.